සුබ දවසක්. ආයුබෝවන්. තරුවාඩ් බයි තරංගා හේරත්. ඉතින් හැමෝම අපේ channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අලුත් අවුරුද්දේ අලුත්ම වීඩියෝ එකකින් අලුත්ම බ්ලොග් එකකින් අපි මේ අවුරුද්දේ එන්න ලෑස්ති. ඉතින් හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපිත් එක්ක ඉන්න. ඒ වගේම තමයි අපෙන් පරණ අවුරුද්දේ පුරාවටම බ්ලොග්ස් ගෙන්න ගත්ත හැමෝටම ගොඩක් ස්තුතියි කියලාත් කියනවා. අලුතෙන් ව්‍යාපාර පටන් ගත්ත අයට සුබ පතනවා. ඒගොල්ලෝගේ වැඩ කටයුතු සාර්ථකව කරගන්න ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනි කියලා. ඉතින් ඉදිරි කාලයේදීත් අපි ඕගොල්ලොත් එක්ක ඉන්නවා. ඕගොල්ලන්ට අවශ්‍ය දේවල් අපි එවනවා. ඒ වගේම ඉදිරි කාලයේදී අපි ඕගොල්ලන්ට අපේ බ්ලොග්ස් ගෙන්නගෙන ව්‍යාපාර පටන් ගත්ත අය ගැනත් ඕගොල්ලන්ට විශේෂ වීඩියෝස් අපි ගේනවා. මේ අවුරුද්ද පුරාවට ලොකු වෙනසක් කරන් තමයි අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් අද අපි අලුත් අවුරුද්දේ අලුත් බ්ලොග් එකකින් අලුත්ම බ්ලොග් එකක් කොහොමද අපි ඕගොල්ලෝගේ වැඩ කටයුතු වලට උපයෝගී වෙන්නේ කියලා අද බලමු අපි. මොකද ඕගොල්ලෝගේ දැන් ඕගොල්ලන්ට අලුත් බලාපොරොත්තු ඇති අලුත් අවුරුද්දක් එනවා. ඉතින් ඒකට ලස්සන ඇඳුම් ටිකක් හදාගන්න ඕගොල්ලන්ට ලොකු උවමනාවක් ඇති. ඉතින් මොන වගේ ඩිසයින් වලටද යන්නේ කියන උවමනාවකුත් ඕගොල්ලන්ට ඇති. ඉතින් ඒක නිසා අපි බලමු මේ අවුරුද්දේ මොකද්ද අපි අලුතෙන්ම ගෙනල්ලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි ආසාවෙන් මහන්න අලුතෙන් ඉන්න අය ඉන්නවනේ. දැන් මේ අවුරුද්දේ හිතාගෙන ඉන්නවා මං අලුතෙන් මොකක් හරි කෝස් එකක් කරලා ටේලරින් කෝස් එකක් හරි කරලා මේ අවුරුද්දේ මහන්න බැරි අයත් ඉන්නවා මම මහන්න කොහොම හරි ඉගෙන ගන්නවා කියලා. ඉගෙනගෙන තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න කියන කොටසකුත් ඉන්නවනේ. ඉතින් ඒගොල්ලන්ට අපි අලුත් බේසික් බ්ලොග් සෙට් එකකුත් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා අලුතෙන් බ්ලොග්ස් දෙකක් අද ඕගොල්ලන්ට හඳුන්වා දෙනවා. ඉතින් ගොඩක්ම වැදගත් වෙනවා කිසිම දෙයක් දන්නේ නැති මහන්න චුට්ටක් ඉගෙන ගත්ත අයට අලුත් බ්ලොග් සෙට් එකක් අරන් ඇවිල්ලා තියෙනවා අත්වර්ග පහකුත් එක්ක. ඉතින් ඒක ඕගොල්ලන්ට කපලා තියලා මහන්න දැනගත්තොත් හොඳටම ඇති. ඉතින් ඒ ටික තමයි තියෙන්නේ. වැඩි විස්තර අපි බ්ලොග් ටික ඔක්කොම බලලා කතා කරමු. ඉතින් එන්නකො බලන්න. ඉතින් අලුතෙන්ම ගෙනල්ලා තියෙන එක ඕගොල්ලෝ දන්නවත් දන්නේ නැහැ. මේක නම් ගොඩක් ජනප්‍රියයි මේ බ්ලොග් සෙට් එක. ඉතින් මේක මම වෙනමම කියලා දෙන්නම් ඕගොල්ලන්ට කොහොමද මේකේ කොටස් ටික යන්නේ කියලා. මේ තියෙන්නේ අපේ බ්ලොග් සෙට් එක. මේ තියෙන්නේ බ්ලොග් එක. ඉතින් අපි බලමු කොහොමද මේ බ්ලොග් සෙට් එක යන්නේ ඉතින් කියලා. මේ තියෙන සයිස් chart එක මේ තියෙන්නේ. අපේ සයිස් chart එක තමයි මේ තියෙන්නේ. ඉතින් අපි බලමු මොකද්ද අද මම ඔයාලට ගෙනාවු බ්ලොග් සෙට් එක කියලා. හොඳේ. මේ තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති අන්ඩර් බස්ට් රෆල් ෆ්‍රොක් එක. අන්ඩර් බස්ට් රෆල් ෆ්‍රොක් එක කිව්වහම මෙන්න මේක තමයි අන්ඩර් බස්ට් රෆල් ෆ්‍රොක් එක වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ කොටස තමයි ඕගොල්ලොන්ට ඉදිරිපස පළුව විදියට හම්බ වෙන්නේ. මේකේ කොටස් දෙකක් හම්බ වෙනවා. ඉතින් මේක තමයි ඉදිරිපස පළුව. ඉතින් මේකට ඕගොල්ලෝ දන්නවා ඇති මේ තියෙන පපුව අඩිය කොටස. මේ තියෙන මේක පපුව අඩිය කොටස. මේකට ඕගොල්ලෝ දන්නවා ඇති ලස්සනට රැලි වෙලා. ඒ කියන්නේ රෆල් එකක් එනවා මෙන්න මේ හරිය ඉඳලා දෙපැත්තටම එනවා. මේ පැත්තටත් එනවා මේ පැත්තටත් එනවා. මෙන්න මේ විදිහට රෆල් එක එන්නේ. ඉතින් අපි මේක එක පැත්තක් විතරයි අපි ඕගොල්ලන්ට හඳුන්වලා දෙන්නේ. මෙතන ෆෝල්ඩ් එක ලියලා තියෙන්නේ. ඉතින් හැම එකක්ම අපි ඕගොල්ලන්ට මේකෙන් නෝට් කරලා තියෙන්නේ. ඒ වගේම මේ සයිස් chart එකක් එනවා ඕගොල්ලන්ට. මෙන්න මේ සයිස් chart එකක් එනවා. ඉතින් බය නැතුව ගන්න පුළුවන්. ඒතර මේ තියෙන්නේ මෙන්න මෙහෙම තමයි සම්පූර්ණ බ්ලොග් එක. ඔන්න බලා ගන්න සම්පූර්ණ. මොකද අපි පැහැදිලි කරනවා ඕගොල්ලන්ට. ඒතර මහන්න මේ තියෙන ඔන්න සම්පූර්ණ බ්ලොග් එක. මේ තියෙන සම්පූර්ණ බ්ලොග් එක. මේ තියෙන යෝක් එක. ඔන්න යෝක් එක. ඊට පස්සේ මේ තියෙන්නේ අර ඇල්ලෙන රෆල් එක. ඕගොල්ලන්ට මේක මෙන්න මේ විදිහට තමයි එන්නේ රෆල් කොටස ඇල්ලෙන්නේ. මෙන්න මේ විදිහට මේක මෙහෙම ඇකිලිලා වගේ මේක මෙහෙම ඔයගොල්ලෝ දන්නේ නැති මේක රෆල් කරන්න. ඒකට රැලි කරන්න. රැලි වෙලා මේක මේ විදිහට ඇවිල්ලා මෙතනට ඇල්ලෙනවා. එතකොට තමයි ගවුම ඉදිරිපස පළුව එන්නේ. ඊට පස්සේ මේකට රෆල් එකක් එනවා. මෙතනින් එනවා අඟල් 6ක විතර ලස්සන රෆල් එකක් එනවා. ඉතින් මෙන්න මේ විදිහට පිටිපස පළුව සාමාන්‍ය විදිහටමයි තියෙන්නේ. පිටිපස පළුව සාමාන්‍ය විදිහටමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඒකටත් මෙන්න මේ විදිහට අපි ඒ කොටස අවශ්‍ය කොටස අපි එවනවා. මොකද මේවා සම්මත මිමි වලට තමයි මේ රෆල් හදලා තියෙන්නේ. මොකද එතකොට ඕගොල්ලෝ හරියට ගානට මේකට මහගෙන එනකොට ගානට මේකට ලස්සන කියන්නේ රැලි ගොඩකුත් නැති රැලි අඩු වෙනුත් නැති සම්මත විදිහට තමයි මේකේ රැලි ටික එන්නේ. ඒක විශේෂයෙන් කියනවා. මොකද දැන් සමහරු මේක රෆල් එකක් දානවා කියනකොට හිතන්නේ හරි සැහැල්ලු වෙන්නේ. එහෙම නෙවෙයි. දැන් මේවා ඕගොල්ලෝ shops වලට එහෙම දානවා නම් මේ වගේ සම්මත මිමි තියෙනවා රෆල්ස් වලට.
ඉතින් එතකොට මේ සම්මත මිමි වලට තමයි මේ රෆල් ටික ඕගොල්ලන්ට ලස්සනට ඒ කියන්නේ හැම තැනකටම නැතුව ඒක ගානට ඇඩ්ජස්ට් කරලා ගන්නකොට මේ රෆල් ටික ලස්සනට එනවා ඕගොල්ලන්ට. ඉතින් ඒ විදිහට තමයි මේ පිටුපස පළුව මේ තියෙන ඉදිරිපස මදක් ඉස්සෙනවා. ඉදිරිපස මදක් ඉස්සිලා තමයි මේක මෙන්න මේ විදිහට සම්බන්ධ වෙන්න මෙතන. මේ ටික ඔක්කොම ලස්සනට මේ එකතු වෙලා මෙතනින් V shape එකට රෆල් වෙලා එනවා. ඉතින් ඒකට අපි අතක් තියනවා. මේක බෙල් අත. මේක කඩා හැලෙන අත. හරිම ලස්සනයි මේ ඇඳුම කඩා හැලෙන රෙද්දකින් තමයි මහන්න ඕන. සාමාන්‍යයෙන් ඔය ඕගොල්ලෝ ගොඩාක් මට නම් මේ වෙලාවේ මතක් වෙන්නේ නැහැ රෙදිවල. ඉතින් සාමාන්‍යයෙන් ලිනන් එකෙත් තියෙනවා soft ලිනන් එක. ඒ වගේ හරි ලස්සනයි. ඉතින් මේ දවස්වල කට්ලෝන් රෙදි යනවා. ඉතින් ඒකෙත් සමහර රෙදි තියෙනවා කඩා හැලෙන රෙදි තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඒ වගේ රෙද්දක් අරගෙන මේක කරන්න පුළුවන්. අනිත් එක හරිම ජනප්‍රියයි මේ දවස්වල මේ ගවුම. ඉතින් මේ යෝක් කොටසත් අවශ්‍ය නම් ඕගොල්ලන්ට ගෙන්න ගන්න පුළුවන්. මොකද මෙහෙම ඇඳුමකුත් මේකෙන් හදා ගන්න පුළුවන්. මම ඒකත් ඕගොල්ලන්ට කියන්නම්. ඉතින් මෙන්න මේක මේ කොටසත් මෙහෙම ඕගොල්ලන්ට මේකත් කොටස් 4ක් කපලා ඒ කියන්නේ කොටස් දෙක මේකෙන් දෙකයි එහා පැත්තේ කොටසෙන් දෙකයි මැද ඕපන් එක එනවා නම් විතරයි හොඳේ. ඕපන් එක එන්නේ නැත්නම් මේකෙන් කොටස් දෙකයි මේකෙන් එක කොටසයි කපලා මෙතන යෝක් එක දාලා මේ කොටසත් මෙහෙම අල්ලලා ඕගොල්ලන්ට පුළුවන් මෙතනින් ෆ්‍රිල් කරලා ලස්සන හැඩති ගවුමක් හදාගන්න. මෙතන එතකොට ලස්සන රෆල් මෙතන එතකොට ලස්සන යෝක් එකක් එනවා. මෙතන රෆල් එක එන්නේ නැහැ. එතකොට මෙන්න මේ කොටසත් මෙන්න මේ විදිහට ගවුම් දෙකකට යන්න පුළුවන්. මොකද මේ ගවුමත් හරි ජනප්‍රියයි. අවශ්‍ය නම් මේ යෝක් එක ගොඩක් අය මේ යෝක් එක මහතටත් දානවා. ඒ කියන්නේ ලොකුවට දානවා. මෙච්චරක් විතර ලොකුවට ඉන ගාවින් තව ටිකක් පල්ලෙහාට කරලා මෙන්න මේ විදිහට යෝක් එක දාලාත් ගන්නවා. ඉතින් ඒක ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඒකටත් මෙන්න මේක තමයි ඊට පස්සේ එන්නේ. මෙන්න මේ රෆල් එක තමයි එන්නේ. මෙන්න මේ විදිහට. ඔයාලට ඒකත් පෙන්වන්නම් තියලා. මොකද ඔයගොල්ලන්ට එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට ඔයගොල්ලන්ට මේකත් ලස්සනට ඒ කියන්නේ මේක ලස්සනයි කෙට්ටු අයට. හොඳයි ඇඟ හැඩට තියෙන අයට මේ ඇඳුම ඒ කියන්නේ මේ ඇඳුම ලස්සනයි. අර රෆල් ෆ්‍රොක් එක මේ යෝක් එකත් එක්ක තියෙන මේක ලස්සනයි මහත අයට. මොකද ඒගොල්ලන්ගේ මහත පේන්නේ නැහැ ඔය බඩ එහෙම තියෙන අයට. හරි ලස්සනයි. ඒකට වයස් සීමාවක් නැහැ. දැන් ඉතින් හැමෝම ගවුම් අඳින නිසා ඔයගොල්ලන්ට මොකද මේ වගේ ගවුම් ටිකක් කරලා සාමාන්‍ය ෂොප් එකකට වගේ දැම්මොත් අනිවාර්යෙන් විකිනවා. හොඳ මැටීරියල් එකක් මේකට තෝරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මේකත් මේ විදිහට රෆල් කරලා ඒකට පිටිපස්ස රෆල් එක හරියනවා. ඉතින් මේකට මේ විදිහට මේක කළා යට අඟල් 6ක මේ හරියට අඟල් 6ක 7ක Tamanට කැමති විදිහට යන උස ප්‍රමාණය හැටියට අපි ගවුමේ උස මාක් කරලා එවන්නේ. ඉතින් එතකොට ඒ අවශ්‍ය ගවුමේ උස ඒ කියන්නේ ස්මෝල් එකට කොච්චරද මීඩියම් එකට කොච්චරද කියලා අපි ගවුමේ උසත් එක්ක මේ සැරේ වන්නේ. එතකොට ඕගොල්ලන්ට ලේසි හොයාගන්න කොච්චරක් උස තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි එතකොට ගවුම් දෙකක්. දැන් මේ දැන් අපි අද පෙන්නන මේ ඩිසයින් එකෙන් ඔයගොල්ලන්ට ෆ්‍රොක් දෙකක් මහගන්න පුළුවන්. හරි. ඉතින් මෙන්න මේ විදිහට මේකට කියන්නේ අන්ඩර් බස්ට් රෆල් ෆ්‍රොක් කියලා. මේ සෙට් එකට මේකට කියන්නේ මේකේ තියෙනවා සයිසස් ටික ඔක්කොම. ඉතින් මෙන්න මේක තමයි බෙල් අත. මේ බෙල් අත මේක තමයි මේකට මෙතන චූටි රැල්ලක් එනවා. චූටි රැල්ලක් ඇවිල්ලා මේක ලස්සනට කඩා හැලෙන රෙද්දකින් හැදුවාම මේක හරි ලස්සනයි බෙල් අත. ඉතින් මේකත් එවනවා ඔයගොල්ලන්ට මේ සෙට් එකත් එක්ක තමයි සම්පූර්ණ ෆුල් සෙට් එක මේක. මෙතන තියෙනවා සයිසස් ඔක්කොමත් තියෙනවා. ඒ වගේම මෙතන ඔක්කොම කෑලි තියෙනවා. 1 2 3 4 5ක් තියෙනවා. කෑලි 5ක් තියෙනවා එක සෙට් එකකට. ඒතර ගවුම් දෙකක් ඩිසයින් දෙකකට යන්න පුළුවන් මේකෙන්. ඉතින් ඔයගොල්ලන්ට පාඩු නෑ ගෙන්න ගත්තට. මොකද ඩිසයින් දෙකකට යන්න පුළුවන්. ඒ වගේ මේකේ සෙට් සයිසස් ටික ඔක්කොම තියෙනවා. සයිසස් ටික ඔක්කොම තියෙනවා. මෙතන ස්මෝල් එක තියෙනවා. මෙතන මීඩියම් එක තියෙනවා. මෙතන XL එක තියෙනවා. 3XL එක 2XL එක විදියට සයිසස් ටික ඔක්කොම ඔයගොල්ලන්ට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඕඩර් එකක් දාන්න. අපිව විශ්වාස කරලා අපිත් එක්ක ඉන්න අය. මොකද මම මේ ගවුමේ ඔයගොල්ලන්ට දැන් මෙතන උඩින් ෆොටෝ එකක් දානවා. අපේ කස්ටමර් කෙනෙක් මේක මම බ්ලොග් එක හදපු ගමන්ම ආවිලා අරන් ගියා. ඉතින් මම මේකේ බ්ලොග් එකේ මේ බ්ලොග් එකත් එක්කම ඔයගොල්ලන්ට මේ අපේ වීඩියෝ එකේ උඩින් දානවා. ඔයාලට බලා ගන්න පුළුවන් එතකොට මේ ගවුම කොහොමද එන්නේ කියලා. හොඳේ මම එයාගේ ස්ක්‍රීන්ෂොට් එකක් එක්කම දාන්නම්. එයා මට මහලේ ඔප් එකයි. එයා මහපු ගවුම් දෙකක් මට එවලා තිබුණා. ඒ වගේම එයා දැන් ෂොප් එකකට දානවා රෙදි. ඉතින් ඒක නිසා මම ඒක එවන්නම් ඔයාලට. එතකොට ඔයාලට කොහොමද මේ ගවුම තියෙන්නේ කියන එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒකත් එක්කම ඉතිරි ටික බැලුවොත් එහෙම මෙන්න මේක තමයි ඊළඟ දැන් මම කිව්වනේ මහාන් දාසාවෙන් ඉන්නවා කියලා කට්ටිය දන්නේ නැති අය කියලා කියන්නේ මේ මහාන් දන්නේ නැති අය නෙමෙයි හොඳේ
ක්ලාස් එකකට ගිහිල්ලා ටේලරින් ඉගෙනගෙන එතකොට දැන් වෙන මොනවා හරි වෙන කෝසස් තියෙනවනේ. ඉතින් දැන් ලංකාවේ ගොඩාක් කෝසස් තියෙනවනේ. ඉතින් ඒ කෝස් එකකින් මොනවා හරි ඉගෙනගෙන ඉතින් දැන් මට ලස්සනට මහන්න පුළුවන් අය නෝන ෆැක්ටරි වලට එහෙම ගිහිල්ලා ෆැක්ටරි වල අවුරුදු ගාණක් මහපු කට්ටිය ඉන්නවා අපිට කතා කරනවා. ඒගොල්ලෝ ෂොප් දාගන්න කැමතියි කියලා. ඒ කියන්නේ අවුරුදු ගාණක් ඒගොල්ලෝ මහලා ඒගොල්ලන්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මැහුම ගැන ඒගොල්ලන්ට ආයේ වෙනම කියන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ දන්නවා මොකද්ද නීට් එක කියලා. ඉතින් ඒගොල්ලොන්ගෙන් අපිට නිතරම වගේ කෝල් වෙනවා අනිමිස් මට ෂොප් එකක් දාගන්න ඕන. මම ආසයි ෂොප් එකක් දාන්න. මට මහන්න හොඳටම පුළුවන්. මට බ්ලොග්ස් ටික ඕනේ කියලා. ඉතින් ඇත්තටම එහෙමයි තමයි ගොඩක් වැඩ පටන් ගත්තේ. දැන් ඔය අපේ මම දැන් මේ උඩින් දාන ගවුමෙත් වැඩ පටන් ගත්තේ ඒක ෆැක්ටරි එක වැඩ කරලා අවුරුදු ගාණක් ඒ කියන්නේ අවුරුදු 20ක් 25ක් විතර වැඩ කරලා එයා අයින් වෙලා ඊට පස්සේ දැන් එයා යාගේම ෂොප් එකක් දාගෙන අපෙන් බ්ලොග්ස් ගෙන්නගෙන එයා මහලා එයා ෂොප් එකකට දානවා. ඉතින් ඒ වගේ බය නැතුව ෂොප් එකකට දාන්න පුළුවන්. මොකද අපි සයිස් chart එක එවන ඔයාලට බේ ඔෆ් ඉට ඕන. ඒ කියන්නේ රෙඩිමේඩ් ඇඳුම් මේවා. එතකොට කිසිම බයක් නැහැ මේ බ්ලොග් එක ගෙන්නගෙන ඔයාලට ඕන නම් මෙයා මැනලා කරලා බලන්නත් පුළුවන්. අපිට කෝල් එකක් වුණත් දෙන්න පුළුවන් බය නැතුව. මොකද අපි රජේ ලියාපදිංචි ආයතනයක්. ඉතින් බය නැතුව උගලන්ට ඇවිල්ලා ගෙනියන්නත් පුළුවන්. අපේ ලොකේෂන් අපි දාලා තියෙන්නේ. බය නැතුව උගලන්ට ඇවිල්ලා අරන් යන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අර මං කිව්වා ඇයට තමයි. ඒගොල්ලෝ මහන්න දන්නවා හොඳට. ඉතින් මේ තියෙන්නේ පිටුපස, මේ තියෙන්නේ ඉදිරිපස. ඉතින් මෙන්න මේකෙන් ඔයාලට කැමති මේ තියෙන්නේ ෆේෂන් එක. ඔන්න මේක මැහුම් වාසි තියලා මේක කපන්නේ. ඉතින් මේ තියෙන්නේ මේක විතරයි මැහුම් වාසි තියලා කපන්නේ. මේවා මැහුම් වාසි තියලා කැපෙන්නේ නැහැ. හරි මේක විතරයි මැහුම් වාසියක් තියලා කැපෙන්නේ. ඉතින් මේක මැහුම් වාසි ඔක්කොම තියලා තියෙන්නේ අපි. ඉතින් මේ තියෙන්නේ ඉදිරිපස කොටස. ඒතකොට ඉදිරිපස කොටස කිව්වහම ඕගොල්ලන්ට දැන් ඩිසයින් වලට යන අය ඉන්න දැන් මහන්න දැන් එයා මහන්න දන්න දැන් ඕගොල්ලෝ හොඳට මහන්න දන්නවා. මහන්න දන්නකොට ඕගොල්ලන්ට පුළුවන් ඩාට් එක නැතුව බුරුල දීලා ඇඳුමක් පහ ගන්න පුළුවන්. හරි ඒ කියන්නේ රෆල් ෆ්‍රොක් එකකට යන්න පුළුවන් නේ. මේකේ ඩාට් එක මහන්නේ නැහැ. ඩාට් එක මහන්නේ නැතුව මේක රෆල් ෆ්‍රොක් එකකට ගන්නවා. හොඳේ. අපේ ගාව තියෙනවා රෆල් ෆ්‍රොක් එක. ඔයාලට ඕන නම් මේකේ රෆල් ෆ්‍රොක් එකේ ස්කර්ට් එකේ රෆල්ස් ටික ගෙන්න ගන්න පුළුවන්. ඔයාලට මේකත් එක්ක අවශ්‍ය නම් රෆල්ස් ටික ගෙන්න ගන්න පුළුවන්. එතකොට සයිඩ් ඩාට් එක ඔයාලට අවශ්‍ය නම් බුරුලට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේකත් මහලා ඇඟටම තියෙන ලස්සනට. කියන්නේ එතකොට හරි ලස්සන ෂේප් එකක් එනවා ඇඟේ. හොඳේ. ඒ ෂේප් එක අරගෙන මේකයි මහන්න පුළුවන්. හරි ඒ දෙක මහලා ගන්න පුළුවන්. මේකත් මහන්න පුළුවන්. මේවා සම්මත බිම්බි වලට හදලා තියෙන. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ පැටර්න්ස් වලට යන්නත් පුළුවන්. අවශ්‍ය ඩිසයින් එකකට යන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට හිතුනොත් එහෙම වෙනස් විදිහකට හදාගන්න කියලා හිතුනොත් එහෙම ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වගේ යෝක් එක අයින් කරගෙන මේ තියෙන්නේ. ඕගොල්ලෝ දැන් මහන්න හොඳටම දන්න අය නම් මෙන්න මේ විදිහට මේ තියෙන්නේ. මේ ඔන්න අපි යෝක් එක මේ තියෙන අපි අයින් කරපු යෝක් කොටස ඉස්සෙල්ලා ගමු. මේ විදිහට පැටර්න්ස් වලට යන්නත් පුළුවන්. දැන් දන්න අයට පුළුවන් මේ කොටස හදා ගන්නත් පුළුවන් අවශ්‍ය නම් ඉතින්. ඒ වගේ මේ බ්ලොග් සෙට් එක ගෙන්නගෙන ඕනට ඔය කියන්නේ දන්න අර වැඩ දාන්න දන්න අය ඉන්නේ. ඇඳුම් වලින් හරි ආසයි ඔන්න ඒගොල්ලෝගේ විනෝදාංශයක් ඒක. ඇඳුමක් බ්ලොග් එකක් ගන්නවා ඒක Taman දන්න හැම වැඩක්ම දානවා. ඉතින් එහෙමයි තමයි මේ බ්ලොග් සෙට් එක තියෙන්නේ. මේක බේසික් බ්ලොග් සෙට් එක. අපි අලුත් කරපු බේසික් බ්ලොග් සෙට් එක. හොඳේ මේක අපි අලුත් කරලා තියෙන්නේ. අලුත් කරලා තියෙනවා කියලා කියන්නේ මේකේ මේ ඩාට් දෙක විශේෂයෙන් මේ ඩාට් දෙක අපි දාලා තියෙනවා ඔයාලට ඩිසයින් වලට යන්න. හොඳේ. ඉතින් මේ ඩාට් දෙක දාලා තියෙන්නේ ඒකයි ඩිසයින් වලට යන්න තමයි මේ ඩාට් එක දාලා තියෙන්නේ. ඉතින් එතකොට ඒකට මෙන්න මේ විදිහට අත්වර්ග 5ක් හම්බ වෙනවා. මේ විදිහට අත්වර්ග 5ක් හම්බ වෙනවා. මේ තියෙන්නේ අත්වර්ග 5ක්. අත්වර්ග 5 ගැන කිව්වොත් මේ තියෙන්නේ නෝමල් අත. මේක. මේ තියෙන්නේ නෝමල් අත. මේ තියෙන්නේ XS. ඊට පස්සේ මේ තියෙන්නේ XS ඔක්කොම XS. මේ තියෙන්නේ බෙල් අත. මේ තියෙන්නේ පෆ් අත. මේ තියෙන්නේ බලූන් ස්ලීව් එක. ඔයගොල්ලෝ දන්නේ නැති මේ බලූන් ස්ලීව් එක කිව්වහම මේක හරි ජනප්‍රියයි. මේ දවස්වල හරිම ජනප්‍රිය ස්ලීව් එකක් මේක. ඉතින් මේකේ මේ අපි මේ ඉරි දාලා තියෙන්නේ ඕගොල්ලෝ රැලි කරගන්න ඕන ප්‍රමාණය. මෙන්න මෙහෙම මෙතනට එනකම් මෙන්න මෙහෙම මේක රැලි වෙනවා. මෙන්න මෙහෙම. ඔන්න ඔය විදිහට.
මොකද නැත්තම් සමහරු මේ කිහිල්ල මෙහෙටත් එක්ක රැලි දානවනේ ගොඩක් වෙලාවට. ඉතින් එතකොට අපි මේ රැලි දාන ප්‍රමාණය මාක් කරලා තමයි එවන්නේ. මෙන්න මෙහෙම. ඔන්න ඔහම මේ ටික රැලි වෙන්න ඕන. මෙච්චරක් රැලි වෙන්න ඕන. මෙන්න මේ ප්‍රමාණය මෙන්න මේ විදිහට රැලි වෙන්න ඕන. ඒක තමයි මේ අපි දාලා තියෙන්නේ. මේකෙත් එහෙමයි මේ බෝරිච්චි අතේ මෙන්න මේ ටික මෙහෙම රැලි වෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ ටිකත් මෙහෙම රැලි වෙන්න ඕන. ඔන්න මෙන්න මේ විදිහට. මේ විදිහට රැලි වෙන්න ඕන. ඉතින් ඒකයි මේ රැලි වෙන ඒවා දාලා තියෙන අපි මාක් කරලා තියෙන. ඒතර මොකද දැන් ඔය කිව්වේ ෆැක්ටරි වලින් අයින් වෙලා තමන්ගේ වැඩක් කරගන්න ආසාවෙන් ඉන්න අයට. ඒතකොට ආයි මේ කොතනින්ද රැලි කරන්නේ හිතේ හිටින්න දෙයක් නැහැ. ඔය ටික නොච් මාක් එකක් දාගත්තා. කට් මාක් එකක් දාගත්තා. කට් මාක් එක දාගෙන අර රැලි වෙන ගැදර් කරගන්න ටික ගැදර් කරගන්නවා. ගැදරින් මේ තියෙනවනේ ඔයගොල්ලන්ට ඒ අවශ්‍ය පුට් තියෙනවනේ. ඒ අවශ්‍ය පුට් එක දාගන්නවා මැෂින් එකට. ඔක්කොම ටික ගැදර් කරගන්නවා එකවර. ගැදර් කරගෙන ඉවර වෙලා මේ විදිහට මේ ටික මේ මහගෙන යනවා. ඉතින් එච්චරයි තියෙන්නේ. ඊට පස්සේ මේකෙත් එහෙමයි මේ බෙල් ස්ලීව් එක. මේකෙත් එහෙම මෙන්න මෙතන චූටි රැලි දෙකක් එනවා. මෙන්න මේ විදිහට ලස්සන චූටි රැලි දෙකක් එනවා. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට චූටි ලස්සන මෙන්න මේ විදිහට චූටි රැලි දෙකක් එක්ක තමයි මේ බෙල් ස්ලීව් එක එන්නේ. මේ මම ඕගොල්ලන්ට පොඩ්ඩක් අයිඩියා එකක් තමයි මේ දෙන්නේ. ඒතකොට මේ ටිකත් එහෙමයි. මේකත් එහෙමයි. මෙන්න මේ විදිහට පෆ් හත. පෆ් හත කිව්වහම ඕගොල්ලෝ දන්නවා මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට පෆ් වෙනවා. මෙන්න මෙහෙම. ඔන්න පෆ් වෙනවා. මේකේ උඩ කොටස තමයි පෆ් වෙන්නේ. මෙහෙ පෆ් වෙන්නේ නැහැ. මෙහෙත් වෙන්නේ නැහැ. මෙන්න මේ උඩ ටික. ඒතකොට හරි ලස්සනට උඩට පිම්බිලා වගේ එනවා. ඉතින් මෙන්න මේක තමයි මේක normal sleeve එක. මේකෙන් ඔයාලට long sleeve එකට යන්න පුළුවන්. මේ normal sleeve එකනේ. දැන් අපි normal sleeve එකේ size මෙහෙම එවලා තියෙන එකයි. මොකද ඕගොල්ලෝ දන්නවා මේක මම පෙන්නන්න. මෙන්න මේක ඉදිරිපස පළුවේ අයින් වෙන්න ඕන. තේරෙනවද? ඕගොල්ලන්ට ඒකයි මෙන්න මෙතන මේ තියෙන්නේ අතේ නැම්ම කොටස මෙන්න මේ විදිහට. දැන් ගොඩක් අය අපි කලින් යන්නේ මේ කොටස විතරයි. මෙහෙම යන්නේ අපි. ඉතින් අපි පස්සේ හිතුවා දැන් ගොඩක් අය මෙන්න මේක කපා ගන්න නැහැ. ඉදිරිපස කොටසේ මෙතන පොඩි රැල්ලක් එනවා. කපාගත්තේ නැත්තම්. මෙතනින් මෙහෙම පොඩි ඇකිලීමක් එනවා. ඉතින් අපි ඒකත් අපි හදලා normal sleeve එකම අපි ඕගොල්ලන්ට දැන් මේ වගේ අපි ඔක්කොම හදලා තියෙන්නේ. මේ වගේ. අපි ඔක්කොම හදලා ඒවා මාක් කරලා තමයි එවන්නේ front back කියලා. ඉතින් මේක back එකට ඇල්ලෙන කොටස මේක front එකට ඇල්ලෙන කොටස. ඉතින් හරි පැහැදිලිව අපි එවලා තියෙන්නේ ඕගොල්ලෝ. ඉතින් කිසි බයක් නැතුව ගෙන්න ගන්න පුළුවන් ඒක නිසා. එතකොට මේ මැද ඕගොල්ලන්ට මාක් එක දාගන්න හොයාගන්න පුළුවන්. මේ බ්ලොක් එක තියලා කපන්න විතරයි තියෙන්නේ. ඕගොල්ලන්ට අතවට විතරයි වෙනස් කරන්න තියෙන්නේ. මොකද අපි මේ සම්මත බිම වලට මේවා දාලා එවන්නේ. ඒතර එක එක්කෙනාගේ අතවටවල් වෙනස් වෙනවා. හැබැයි shops වලට දානකොට ඒක ප්‍රශ්නයක් නෑ. මේවා fit ඕන්නේ යන්නේ. එතකොට මේක දාලා බලලා ගන්න පුළුවන් ඕන කෙනෙකුට. හරි. අනිත් එක මේකේ අත ඕගොල්ලන්ට දික් කරගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට අත දික් කරගන්න පුළුවන්. අපි මේ වගේ අවශ්‍ය මිමි ටික දෙනවා. ඕගොල්ලන්ට අවශ්‍ය නම් බ්ලොක් ටික ගෙන්න ගත්තට පස්සේ අවශ්‍ය මිමි තියෙනවනේ. ඒ කියන්නේ long sleeve එකක් සාමාන්‍ය මිනිසෙකුගේ කීයද? එතකොට 3 quarter sleeve එක කීයද? ඒ වගේ අහනවනේ අපෙන්. එතකොට අපි ඒගොල්ලන්ට කියනවා 3 quarter එක මේ බිම්මට කපා ගන්න. long sleeve එක මේ බිම්මට කපා ගන්න. එතකොට shirt මේ size එක මේ size එක කියලා අපි ඕගොල්ලන්ට කියනවා. ඉතින් එතකොට ඔයගොල්ලන්ට බයක් නැහැ. මේ සම්මත මිමි ටික ඔයගොල්ලන්ට ලියාගෙන තියාගෙන හරි මේ විදිහට කපා ගන්න පුළුවන් බ්ලොක් සෙට් එක ගෙන්න ගත්තට පස්සේ. හැබැයි බ්ලොක් සෙට් එක ගෙන්න ගන්න අයට විතරයි අපි ඒවා කියන්නේ. ඉතින් ඒකත් කියන්න ඕනනේ. ඉතින් මෙතනත් තියෙනවා sizes ටික තියෙනවා මෙතනත්. sizes තියෙනවා මෙතනත් මේක XS එක. මේ තියෙන්නේ small එක. මේ තියෙන small එක මම වෙනම ඔයගොල්ලන්ට ලස්සනට පෙන්නන්න. මේ තියෙන small එක අපි ඔයගොල්ලන්ට මේවා මෙන්න මේ විදිහට හරි පිළිවෙලට හදලා හරිම පිළිවෙලට මේ බලන්න ඕගොල්ලන්ට ආයේ ජීවිතේට නැති වෙන්නේ අවුරුදු 10ක් 20ක් විතර තියාගන්න පුළුවන්. box board වල මේ විදිහට මේ විදිහට අපි හරි පිළිවෙලට හදලා ඊට පස්සේ size chart එකක් දීලා ඕගොල්ලන්ට මේ විදිහේ size chart එකක් මේකටම මෙහෙම අමුණලා ඕගොල්ලන්ට ඊට පස්සේ අවශ්‍ය නම් කොලර්ස් ටික අපි ඒවත් මේවට ඇඩ් කරනවා. ඒ කියන්නේ දැන් මේ සෙට් එකට නම් ෂර්ට් කොලර් එකයි ෆ්ලැට් කොලර් එක කොලර්ස් ටිකත් අපි ඇඩ් කරනවා. මොකද එතකොට ඕගොල්ලන්ට තව කොලර්ස් දාලාත් ඇඳුම් මහ ගන්න පුළුවන් නේ. ඉතින් මේ තියෙන්නේ මීඩියම් සයිස් එක. මේ තියෙන ඔක්කොම මේ විදිහට අපි ඕගොල්ලන්ට ගැට. ඒ කියන්නේ ඔතකොට ඕගොල්ලෝ නැති වෙන්නේ නැහැ නේ. මොකද ෂොප් එකක් කරන කෙනෙකුට මේවා නැති කරගන්න නැති විදිහටත් තමයි අපි හදලා එවන්නේ. මොකද එතකොට නැති වෙන්නේ නැහැනේ. නැති කරගන්නෙත් නැහැනේ. මොකද ගොඩාක් අය shops කරන අය තමන්ගේ ව්‍යාපාරයක් කරන අය හරි කාර්යබහුලයි. ඉතින් එතකොට ඒගොල්ලන්ට මේ බ්ලොක් සෙට් එකෙන් තියෙන ලොකුම විශේෂත්වය තමයි මේ බ්ලොක් සෙට් එකේ ඕගොල්ලොන්ගේ වෙලාව. මේ තියෙන Excel එක.
ඕගොල්ලොන්ගේ වෙලාව මේ තියෙන බැලුන්ස් ලීව් එකේ හැම එකකම අපි මාක් කරලා වන්නේ. මේ තියෙන මේක XL එක මේක 2XL එක 3XL එක පෙන්නන්නම්කො ලොකුම එක මේ තියෙන මේ 3XL එක. ඉතින් මේවා මේ හරිම ලේසි ඕගොල්ලොන්ට ඉතින් අපි මාක් කරලා එවන්නේ රෙද්ද කපන පැත්තේ ඉඳලම ග්‍රේන් ලයින් එහෙම දාලා තමයි අපි එවන්නේ. මේ තියෙන මේ ඔක්කොම බය නැතුව ගන්න පුළුවන්. මේ විදිහට බ්ලොක් එක එවන්න. ඉතින් එතකොට ඕගොල්ලන්ට රෙද්දට තිබ්බා කපලා මැහුම් ආසි අපි දාලා එවන්නේ. ඉතින් එතකොට ඕගොල්ලන්ට ආයේ මැහුම් ආසි තියෙන්න ඕනේ. අපි අඟල් භාගයක මැහුම් ආසියක් නේ හැම එකකටම දාලා එවන්නේ. ඉතින් එතකොට ඔයාලට තියෙන්නේ මේක කපලා මහන්න තමයි තියෙන්නේ. අපි ඕගොල්ලන්ට දැන් දානවා මේකේ උඩින් අපි දානවා අපේ ෂොප් එකක් කරන කෙනෙක් ඉන්නවා. අපේ ඒව බ්ලොග්ස් ගෙන්නගෙන එකක් නෙමෙයි. ඉතින් එයා ගොඩක් අයට අපි කියනවා වීඩියෝස් එවන්න ෆොටෝස් එවන්න කියලා. ඉතින් ගොඩක් අය එවනවා අපිට වීඩියෝස් ෆොටෝස් එවන අය ඉන්නවා. සමහර ඒවා අපිට දාන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ වගේ අර ලොකේෂන් එහෙම ගොඩක් වෙලාවට හරි අවුල්. එතකොට අපිට දාගන්න බැරුව යනවා. ඉතින් එතකොට ඒවා කැතයිනේ. ඉතින් එහෙම කැමති නැහැ සමහරුන්ගේ ඇඟවල් වලට අන්දලා යවනවා. ඒවත් සමහර ඒවා අපිට දාගන්න විදිහක් නැහැ. ඒවත් පොඩ්ඩක් ඔය සමහර තැන්වල පොඩි අපිලිවෙල ටිකක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඒවා දාලා එවන්නේ නැහැ. ඉතින් ඒක නිසා අනිත් එක තමයි ඕගොල්ලන්ට මේ හැම බ්ලොක් එකක්ම ඕගොල්ලන්ට කියන්න ඕන හැම බ්ලොක් එකක්ම අපි මහාන වීඩියෝස් ඉදිරියේදී අරන් එනවා වෙනම channel එකේ මේ අවුරුද්දේ. ඉතින් ඒකට ලෑස්ති වෙලා ඉන්න අපි තාම වීඩියෝ එකක් කරේ නැහැ. ඉතින් ඉස්සරහට අපි බේසික් බ්ලොග් සෙට් එකේ ඉඳලා මේ බ්ලොග් සෙට් එකේ ඉඳලා මේ තියෙන්නේ මේ බ්ලොග් සෙට් එකේ ඉඳලා මොකද මම ඔයාලට පෙන්නවනේ දැන් මේ බ්ලොග් සෙට් එක කියන්නේ බේසික් එක තමයි වැදගත්ම බේසික් බ්ලොග් සෙට් එකනේ. මොකද ඔයගොල්ලෝ මහනකොට ඔයගොල්ලන්ට ගොඩාක් මේ බේසික් බ්ලොග් සෙට් එක වැදගත් වෙනවා. මොකද වැදගත් වෙන්න හේතුව තමයි මේකෙන් ඩිසයින් වලට යන්න පුළුවන් නේ. ගොඩාක් වෙලාවට මේකෙන් ඩිසයින් වලට යන්න පුළුවන්. එතකොට මේ ඩිසයින් වලට යනකොට ඕගොල්ලොන්ට ඒ කියන්නේ දැන් මේ ඇඳුමක් අරගෙන කපනකොට ඕගොල්ලෝ දැන් සමහර අය තියෙනවා Facebook එකේ එතකොට ඔය එක එක Google search කරාම ඔය එක එක වගේ එන පැටර්න්ස් තියෙනවානේ. ඉතින් එතකොට ඕගොල්ලන්ට මේ හැම පැටර්න් එකක්ම මේ වගේ කරන්න පුළුවන්. මේ බ්ලොග් සෙට් එක ගෙන්න ගත්තාම කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට හිතෙනවා දැන් මගේ ළඟ බ්ලොග් සෙට් එකක් තියෙනවානේ. මම දැන් වැඩ මොන හරි අලුත් ඩිසයින් එකක් මහන්න ඕනේ කියලා තේරෙන්නේ නැත්නම් අපිට කතා කරලා අහන්න. අපි අනිවාර්යෙන් කියලා දෙනවා. ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති කොටසක් තියෙනවා නම් අනිවාර්යෙන් අපි ඕගොල්ලන්ට ඒක කියලා දෙනවා. කොහොමද කරගන්නේ? කොහොමද මහන්නේ? එතකොට ඩිසයින් එකට යනවා නම් කොහොමද යන්නේ? ඒ ටික අපි අනිවාර්යෙන් ඕගොල්ලන්ට කියලා දෙනවා. දැන් මේකේ ඕගොල්ලන්ට ඕන නම් මොකක් හරි දැන් අපි කියමු මේ බ්ලොග් එකෙන් මෙන්න මේ ෂෝට් ෆ්‍රොක් එකක් මහ ගන්න ඕනේ කියලා හිතන්නකෝ. මේ බ්ලොග් සෙට් එක දැන් මේක ඉනගාවටනේ තියෙන්නේ. එතකොට ඉනගාවට තියෙනකොට ඔයාලට හිතෙනවා දැන් මේකෙන් ෂෝට් ෆ්‍රොක් එකක් මහන්න ඕනේ. ඒ කියන්නේ කොට ගවුම් දැන් අර කඳ කොටස කොටට අඳින්නේ ගවුම. ඊට පස්සේ රෆල් වෙන්නේ. ඒතර කොච්චරක් මේකෙන් අඩු කරන්න ඕනද? හරි කොච්චරක් ඊට පස්සේ ඉනගාවින් පල්ලෙහාට තව ටිකක් වැඩි කරන්න ඕනද? උකුල ගාවට කොච්චරක් ගන්න ඕනද? ඒතර මේකෙන් টොප් එකක් මහ ගන්න ඕන කොච්චර උස ගන්න ඕනද? දැන් මේකෙන් টොප් එක මහන්නත් පුළුවන් නේ. මේකෙන් টොප් එකක් මහ ගන්න ඕන. දැන් ඔය ගොඩක් වෙලාවට ඩෙනිමක් එහෙම අඳිනවා නම් ගොඩක් අය ඉතින් මේ පොඩක් අර උකුලට පොඩක් පල්ලෙහෙන් අඳින්නේ නේ. ලේඩීස්ලා ගොඩක් අය එහෙමනේ අඳින්නේ ෂෝට් අඳින්නේ නැහනේ. ගොඩක් අඳින්නේ ෂෝට් වගේ වඳින්නේ සාමාන්‍යයෙන් අවුරුදු 15 විතර චූටි ගෑනු ළමයිනේ. ඉතින් එතකොට ඒගොල්ලෝ බලනවා මේ වගේ බ්ලොක් එක ගෙනල්ලා දැන් 3XL වගේ එක ගෙනල්ලා ගොඩක් වෙලාවට අපෙන් අහනවා මේ টොප් එකකට කොච්චරක් උකුල ගාවට ගන්න ඕනද කියලා. එතකොට අපි අනිවාර්යෙන් ඕගොල්ලන්ට කියන උකුල ගාවට මේ බ්ලවුස් එක මෙච්චරක් පික් කරන්න මේක මෙච්චරක් පික් කරන්න. එතකොට මේකේ ඕපන් එකක් දානවා නම් ඒ කියන්නේ මේකේ ෆේසින් එකක් එහෙම අල්ලලා ඕගොල්ලෝ මේකට ෆේසින් එකක් එහෙම අල්ලලා ඕපන් එකක් දානවා නම් ඒක ගන්නෙ කොහොමද? ඒ වගේ අපි ඕගොල්ලෝ අතාරින්නේ අපි ඕගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් අපි මේ හැමදේම ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. ඉතින් බ්ලොග් සෙට් එකක් ගෙන්න ගත්තට පස්සේ අපි මේ අතෑරලා දාන්නේ නැහැ. ඕගොල්ලෝ ඒක නිසා බය වෙන්න එපා. ඉතින් අපිත් එක්ක ඉන්න දිගටම මේ අවුරුද්ද ඉතින් පළවෙනි වීඩියෝ එක ඉතින් හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පටන් ගත්ත හැම ව්‍යාපාරයක්ම. මොකද ගොඩක් අය ව්‍යාපාර පටන් ගන්න තිබුණා අපිට කියලා. ඉතින් අපි ඒගොල්ලෝ හැමෝටම සුබ පතනවා. ඕගොල්ලෝගේ ව්‍යාපාර සාර්ථක වෙන්න කියලා මේ ලෝකයේ දක්ෂතම සාර්ථකම ව්‍යාපාරිකාවන් වෙන්න කියලා මම ඕගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපේ ඊළඟ වීඩියෝ එක අපි දානවා මේ ළඟදිම දානවා මේ බ්ලොග් සෙට් එකේ බේසික් බ්ලොග් සෙට් එකේ කොහොමද අපි ගවුමක් මහගන්නේ කියලා
අපි ඉස්සලම පටන් ගන්න 3XL එකෙන්. මොකද ගොඩක් ඉන්නේ අපිත් එක්ක මහතාය. අපි දන්නවා අපිට කතා කරනකොට ගොඩක් අය අපිට කියනවා. ඉතින් එතකොට ඒගොල්ලන්ට මේකෙන් මහගන්නේ කොහොමද? මේ අත්අර්ග පහ කොහොමද ඇටච් කරගන්නේ ඇඳුමට? මේ පේසින් එක කොහොමද ඇටච් කරගන්නේ කියන එක කියලා දෙනවා අපි. ඉතින් මහන්ඩ අනිවාර්යෙන් අපිත් එක්ක එකතු වෙන්න ඕගොල්ලෝ. අපේ අලුත් channel එක අපි link එක දානවා මේකේ පල්ලෙහා. ඉතින් ඒකට ගිහිල්ලා ඔයගොල්ලෝ subscribe කරලා තියාගන්න මේ channel එකත්. මොකද blog set එක මේ channel එකෙන් ගෙන්න ගන්නවා. වීඩියෝ එක අනිත් channel එකෙන් බලන්න පුළුවන්. මොකද මේක අර ඔක්කොම කවල මේ අර සුප් හැලිය වගේ කරන්න කැමති නෑ අපි. ඒකයි ආපහු අලුතෙන් channel එකක් අපි හදන්නේ. මොකද එතකොට ඒක ඔයගොල්ලන්ට පහසුයි. මොකද blog set එක ගෙන්න ගන්න කෙනාට මේ වීඩියෝ එක touch කරලා ගිහින් බලලා අදාළ වීඩියෝ එක බලන්න පුළුවන්. බේසික් එක නම් බේසික් බ්ලොග් සෙට් එක මහන වීඩියෝ එක. එතකොට මේකේ ඔක්කොම වීඩියෝස් පීර බලන්න ඕනේ නෑ එතකොට මේ channel එකේ. ඉතින් ඒක තමයි ඕගොල්ලන්ට අපි දෙන පහසුව. ඉතින් ඒක නිසා ඒ channel එකටත් ගිහිල්ලා බලන්න. අපි ඉස්සරහට ඒ channel එකත් අපි ඕගොල්ලන්ට දානවා. ඉතින් මේ බ්ලොග් සෙට් එක තමයි අපි ඉස්සෙල්ලාම කරන්නේ. ඊට පස්සේ අපි ඩිසයින් වලට තියෙන අපේ තියෙනවා රෆල් බ්ලොග් සෙට් එක තියෙනවා. එතකොට crossover, bohemian, එතකොට elephant pant, එතකොට bell bottom ඔක්කොම තියෙනවා. ඉතින් ඔක්කොම අපි ගාව තියෙනවානේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ හැම එකක්ම ගෙන්න ගන්න. ඒ වගේම තමයි මේ දවස්වල දැන් අවුරුදු වලට අපෙන් ඕගොල්ලෝ ලොකු ඕඩර් එකක් දාන අයට. ඒ කියන්නේ අපෙන් දානවා කියන්නේ ඕගොල්ලෝ 25000කට 30000කට වගේ ලොකු ඕඩර් එකක්. ඒ වගේ ලොකු ඕඩර් එකක් දානවා නම් ඔයාලට අපෙන් ෆ්‍රී රුපියල් 5500ක ඔෆර් එකක් යනවා මේ දවස්වල. 25000කට වැඩි ඕඩර් එකකට 5500ක ඔෆර් එකක් යනවා. ඉතින් ඒක හරි වටිනවා. ඉතින් දැන් අදත් අපි දැම්ම පාර්සල් 3-4ක් විතර අදත් අපි දැම්මා. ඉතින් අපිත් එක්ක ඉන්නට ඒක අපිට වීඩියෝ එකක් දාන්න බැරි වුණා අපිට. ඉතින් ඒක සම්බන්ධව සමාව වෙන්න කියනවා. ඉතින් අපිට බැරි වුණා ඇත්තට මේක දාන්න බැරි වුණා. මොකද මේ කාලෙත් එක්ක අපිට කාලය හදා ගන්න වෙලා තිබුණ නැති හින්දා අපිට ඒක දා ගන්න බැරි වුණේ. ඉතින් ඒක නිසා 25000ක ඕගොල්ලෝ ඕඩර් එකක් අපිට දානවා නම් ඕගොල්ලන්ට පුළුවන් රුපියල් 5500ක බ්ලොක් සෙට් 3ක් බ්ලොක් සෙට් 3ක් තියෙනවා. ඒකට ඒ තුන මොනවාද කිව්වොත් එහෙම එලිෆන්ට් පෑන්ට් සෙට් එක හම්බ වෙනවා. ලේඩීස් එලිෆන්ට් පෑන්ට් සෙට් එක සයිස් 4කින් හම්බ වෙනවා. ඒ වගේම හම්බ වෙනවා අය ෂෝට් සෙට් එක හම්බ වෙනවා. ෂෝට් සෙට් එක ඒකත් සයිස් 4ක් තියෙනවා. ස්මෝල්, මීඩියම්, ලාර්ජ්, XL ෆ්‍රී සයිස්. හොඳේ. ඕන කෙනෙකුට අඳින්න පුළුවන් විදිහට තමයි බ්ලොක් එක ගහලා තියෙන්නේ. ෂෝට් සෙට් එක ගොඩක් වටිනවා. ඔය ගෙදරට ගොඩක් වෙලාවට අපේ අය අඳින ඔය සහැල්ලු කලිසම කියලා කියන්නේ ඔය කාන්තාවන් අඳින, ලේඩීස්ලා අඳින. ඉතින් ඒක ෂෝට් සෙට් එක. එතකොට ස්ටෙප් සෙට් එක හම්බ වෙනවා. එතකොට ඒ කියන්නේ උර හිසට පටි යොදන ගවුමේ බ්ලොක් සෙට් එක. උර හිසට පටිය තියෙන. ඒ කියන්නේ මෙතනින් චූටි පටියක් එන ලස්සන බ්ලොක් සෙට් එක හම්බ වෙනවා. ඉතින් ඒක අපි ඒ ගැන වැඩි විස්තර අපි දාලා තියෙනවා පරණ වීඩියෝස් වල ගිහින් බලන්න. ස්ටෙප් බ්ලොක් සෙට් එක. මොකද උර හිසට අත් නැති එක. සරලවම කිව්වොත් එම් පොඩි ළමයි අඳින එක අවුරුදු 16, 17, 18 වගේ ලස්සනට ඔය ක්ලාසස් යන්නේ එහෙම ළමයි අඳින එක. ඒක රෆල් කරලා අඳින්න පුළුවන්. එතකොට ඒක ෆ්ලෑට් කරලා අඳින්න පුළුවන් ඕගොල්ලොන්ට. ඒ වගේ ඩිසයින් දාලා ඕගොල්ලොන්ට ඒක හදා ගන්න පුළුවන්. ඉතින් ඒ සෙට් එකත් ටිකක් ගණන් සෙට් එකක්. ඉතින් ඒකත් අපි ඕගොල්ලොන්ට ෆ්‍රී දෙනවා. එතකොට සෙට් 3ක් අපි ඕගොල්ලොන්ට ෆ්‍රී දෙනවා. එතකොට රුපියල් 25000කට ගන්න අයට 5500ට වැඩි වෙනවා ඒක. ඒ කියන්නේ 5500ට වැඩි වෙනවා. රෆල් සෙට් එකත් මේ ඒ සෙට් එකත් ඇඩ් වෙනවා. ඒ කියන්නේ ස්ටෙප් සෙට් එකත් ඇඩ් වෙනවා. එතකොට ෂෝට් සෙට් එකත් ඇඩ් වෙනවා. එලිෆන්ට් පෑන්ට් සෙට් එකත් ඇඩ් වෙනවා. ඒ තුනම ඇඩ් වෙනකොට එතන රුපියල් 5500ට වඩා වැඩි වෙනවා බ්ලොක් සෙට් එකේ වටිනාකම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 7000ක් 8000ක් වගේ වෙනවා. ඉතින් ඕගොල්ලන්ට 25000ට වැඩියෙන් ඕඩර් එක දාන එක්කෙනෙකුට රුපියල් 7000කට 8000කට වගේ යන විදිහේ ෆ්‍රී සෙට් එකක් ඕගොල්ලන්ට හම්බ වෙනවා. ඉතින් ඒක ඕගොල්ලන්ට ගෙන්න ගන්න පුළුවන් WhatsApp එකට මැසේජ් එකක් දාන්න අපිට. මැසේජ් එකක් දැම්මම ඕගොල්ලන්ට ඔටෝමැටිකලි මැසේජ් එකක් එනවා. අපේ ඩීටේල්ස් එක්ක, අපේ ලියාපදිංචි අංකෙත් එක්ක ඩීටේල්ස් ඔක්කොම එනවා. ඉතින් එතකොට ඕගොල්ලන්ට පුළුවන් අපිට ඇනෝමක් දාන්න පුළුවන්. ඉතින් අද දවසට මම මේ හඳුන්වලා දීපු වීඩියෝ එකකින් අද කරපු වීඩියෝ එකකින් ඕගොල්ලන්ට ගන්න දෙයක් තියෙනවා නම් බ්ලොක් සෙට් එක හොඳයි කියලා හිතෙනවා නම් අපිට ඕඩර් එකක් දාන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තමයි අපිත් එක්ක රැඳිලා ඉන්න අලුතෙන් ව්‍යාපාර පටන් ගන්න අයට හැමෝත් එක්කම අපි ඉන්නවා. ඕගොල්ලෝ කොහොම හරි අපි ඕගොල්ලොන්ට යන්න ඕන ස්ථානෙට, ඒ කියන්නේ ඕගොල්ලෝගේ මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ තැන් වලට යන්න අපි දන්න දැනුම දෙනවා අනිවාර්යෙන්. ඉතින් ඒක නිසා හැමෝටම බොහොම ස්තුතියි කියනවා අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් හැමෝටම ඉතින් සුබ දවසක්. ආයිබෝවන්.